අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මාස 6 ඉඳන් බබාලට පෝෂණීය බැදිහාල් කැඳ හදලා දෙන්නේ කොහොමද කියලා. ප්‍රතිශක්තිය වැඩි කරන මෙම පෝෂණීය බැදිහාල් කැඳ බබාලා අසනීප වුණාම එයාලට දෙන්න හොඳම කැඳ වර්ගයක්. ඉතින් මේකට ඕනිම රතු හෝ සුදු කැකුළු හාල් එකක් ගන්න පුළුවන්. දේශීය හාල් වර්ගයක් නම් ගොඩක් ගුණයි. මේ හාල් රැයක් පෙඟෙන්න තියලා හොදලා පෙරාගෙන තෙත බේරෙන්න ඇරලා කබලේ ටිකක් අඩු ගින්දරේ කලවම් කරමින් බෙද ගන්න ඕනේ. සුවඳ ඇවිත් හාල් ඇට පාට වෙනස් වෙද්දි ඒකටම වතුර දාලා තඹ ගන්න. තැඹුණාම බත්තර ටික හොඳට මත් ගාලා වගේ පොඩි කරගන්න. මේ විදිහට බැදිහාල් කැඳ විතරක් වුණත් බබලට මාස 6 ඉඳන් දෙන්න පුළුවන් අමතර වේලක් විදියට. අසනීප වෙලාවට සැරින් සැරේ වගේ දෙන්න පුළුවන්. කැඳවල වතුර ටික විතරක් බබාට දෙන්න එපා. ඒකේ වතුර විතරනේ. හාල් හොඳට පොඩි කරලා කැඳ එකම කවන්න. මේ විදිහට මේකම ප්‍රධාන වේලකට තව පෝෂණය වැඩි කරලා අපිට දෙන්න පුළුවන්. බැදිහාල් එකටම වතුර සුදු ලුණු චූටිම බිකක් අරගෙන තව පොඩි අල ගෙඩියක් පොතු ඉවත් කරලා කොටු කපලා රත් කරගන්න ඕනි. හොඳට තැඹුණාට පස්සේ පොඩි කරලා බටර් හැන්දක් දාලා ගොටු කොළ හරි මුරුංගා කොළ පවුඩර් ටිකක් උඩින් එක් කරන්න පුළුවන්. ඒ වගේම මාස 8ට වැඩි බබාලට රටේ ඉඳි නට්ස් පවුඩර් වගේ ඒවත් එකතු කරගන්න පුළුවන්. දත් වෙන කාලයට වගේ හපලා කන්න අමාරු දවසට බබාට ඕනි පෝෂණය ලබා දෙන ගුණවත් කැඳ එකක් තමයි මේක. ඉතින් ඔයාලත් බබාලට දීලා බලන්න. වෙනමම රසක් නිසා ඒක එයාලා ආසාවෙන් කනවා වගේම එයාලට පෝෂණය ප්‍රතිශක්තිය හැමදේම ලැබෙනවා. මේ වගේ දේවල් දැනගන්න ඔමා හපුතන්තිරි YouTube channel එකත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න. ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක්.